cruise life ඔන්න මම අද මාස 9කට 10කට විතර පස්සේ තමයි ගෙදර යන්නේ. ඉතින් ලස්සන මොහොතක්. ඇත්තටම ගොඩක් ආසාවෙන් තමයි ගෙදර යන්නේ. ඉතින් මේ හැම නැවීකෙම බලාපොරොත්තුව. good morning හැමෝටම. ඔයාලට good morning කියන මම දන්නේ නැහැ. මට නම් දැන් උදේ වෙලාව 8යි. පළවෙනි ෆ්ලයිට් එක ගන්න යන්නේ. ටෙනරිෆේ මේ ස්පේන් වල ටෙනරිෆේ නම් ඩොමස්ටික් ෆ්ලයිට් එකක් යන්න දිනවා. ගිහිල්ලා තව එයාපෝට් එකකට ගිහිල්ලා එතනින් තව ෆ්ලයිට් එකක් ගන්න දිනවා මැඩ්‍රිඩ් වල. ඉතින් මැඩ්‍රිඩ් වලින් පස්සේ තමයි දෝහා වලට යන්න තියෙන්නේ. පළවෙනි ෆ්ලයිට් එක තියෙනවා පැය 3කට වැඩිය. ට්‍රාන්සිට් එකකුත් තියෙනවා පැය 3ක් විතර. ඔය ඔක්කොම ඉවරලා ඊට පස්සේ යනකොට ඊළඟ ෆ්ලයිට් එක මට මතක හැටියට පැය 7ක් විතර තියෙනවා. ඉතින් ඒක ඉවරලා එතනින් එහාට යනකොට තවත් පැය 5ක් විතර ගමනක්. ඉතින් ඔක්කොම පැය 14ක් 15ක් විතර දවසක විතර ගමනක් තියෙන්නේ. ඉතින් මේ යන ගමන් ඉන්නේ ඩියුටි ප්‍රී ගස්සින්. බලන්න. ඉතින් මේක මේ ඩොමෙස්ටික් එයාපෝට් එක. ඉන්ටර්නැෂනල් එක නෙවෙයි. ඒක අපේ නැවේ බහපු කට්ටියත් එක්ක තමයි අපි මේ යන ගමන් ඉන්නේ ඉස්සරහට. ඔන්න පොල්ලෝ ටිකක් කැමති දේවල් තියෙන තැනකින් යන්නේ අපි. පළවෙනි ෆ්ලයිට් එකෙත් මට වින්ඩෝ සීට් එකක් හම්බුණා. ඉතින් මේක මේ රික්වෙස්ට් කරලා හම්බෙච්ච දැන් මේ. අතන ඉතින් හොඳයි. වින්ඩෝ සීට් එකක් හම්බුණා. ඉතින් දැන් මේකේ තමයි ඊළඟ පැය 3 යන්න තියෙන්නේ. ඉතින් මාත් එක නැවිලා හැපු අනිත් කට්ටිය මට එහා පැත්තේ ඉන්නවා. දැනට මං විතරයි මෙතන ඉන්නේ. ඉතින් මෙහෙම සීට් එකක් කිස්තින සමහර ක්‍රමයේ දෙක එම්ටි වෙන්න පුළුවන්. ඊළඟට යන තැනට යනකම් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟ ෆ්ලයිට් එකේ මොනවද විස්තර කියලා අපි බලමු. තාම මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. මේක සාමාන්‍ය ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් නිසා සාමාන්‍ය ඩිස්ප්ලේ එකක්වත් අපිට බලා ගන්න මොකුත් නැහැ මේකේ ෂීට් එක ඉස්සරහා. මොන විදිහට තමයි ඉස්සරහින් පේන්නේ. ඔන්න මැඩ්‍රිඩ් වලට ඇවිල්ලා ඉන්නේ දැන්. පැය 3ක ගමන පස්සේ. ඉතින් මැඩ්‍රිඩ් කියන්නේ පොඩි එයාපෝට් එකක් නෙවෙයි ටිකක් ලොකු එයාපෝට් එකක්. එයාපෝට් එකෙන් බහින ගේට් එකේ ඉන් නෙවෙයි අපිට ආය මේ ඩිපාර්චර් වෙන්න තියෙන්නේ. ඩිපාර්චර් වෙන්න අපි වෙනම ට්‍රේන් එකක් අරගෙන ඒ ට්‍රේන් එකේ විනාඩි 10ක විතර රයිඩ් එකක් තියෙනවා. ඒ ගිහිල්ලා තමයි ඊළඟ ගේට් එක හොයාගන්න තියෙන්නේ. ඉතින් දැන් ට්‍රේන් එකේ ඇවිල්ලා ඊළඟ ගේට් එක යන ගමන් ඉන්නේ. තව වෙලාවක් තියෙනවා ගේට් ඉන්ෆර්මේෂන් දාන්න. ඉතින් එහෙම නිකන් පොඩි රවුමක් දාන්න කියලා තමයි බැලුවේ. බලමු මේ ඩියුටි ප්‍රී මොනවද තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ කියලා. කලින් ආපු ෆ්ලයිට් එකේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක හම්බුන්නේ නැහැ. ඒ නිසා ඉතින් කලින් රාජකාරී වෙන්නේ හරි කන්න ඕනේ. කන ගමන් කතා කරමු ඊට ටික. Hello. Thank you. කටාරය වෙස්සකට ඇවිල්ලා තියෙන්නේ. මගේ ෂීට් නම්බර් 53 E යන්න ඕන පිටිපස්සටම ටිකක්.
දැන් මම ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ මගේ ෂීට් එක බලනවා. ඉතින් පැය හතක් විතර යනවා මේ ඉස්සරහට. අමතරව ඉතින් මට දෙපැත්තේ තියෙනවා. ගොඩක් හොඳ දෙන්නේ කියලා තියෙනවා. ඉඳගන්න එනකොටම මොකද ඔස්ට්‍රේලියා දෙන්නේ යන ප්‍රකේෂන් එකට යනවා දෝහාවට. ටිකක් කතා කරලා ලංකාවට ගිහිල්ලා තියෙනවා. ලංකාව කියන පොට්ටම යාලා කිව්වේ අසර රටක් හරි ඉරහක්කාර වෙනස් රටක් කියලා තමයි ටීවී තියෙනවා නේද අපේ රටක තියෙන දැන. ඉතින් තමයි කට්ටිය ගොඩ වෙනවා. අපි අතන මේ ෆ්ලයිට් එකේ තමයි ඉන්නේ පිටිපස්සෙම සෝ 1 එකේ. පැයක් තියෙනවනේ. ගිහිල්ලා ඊළඟට බලමු මොකක්ද කියන්නේ. එක කටාරයස් කියන්නේ හොඳටම සැප පහසුවක් ගම තියෙන එයාලයින් එකක්. මම බලමු ගිහිල්ලා මේ කටාරයස් යන පළවෙනි තවත් සෑහෙන තියෙනවා නැවට වෙනකොට. ලොකු එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි කියන එක. බලමු ඉතින් හරි විශේෂයක් තිබුත් අනිවාර්යෙන් කියන්නේ. එහෙනම් ඊළඟ අපි බලමු දෝහාවලදී යමු. ඔන්න ක්‍රූස් ලයිෆ් මම දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දවස් දෙකක් විතර ආවා. ටිකක් මහන්සි. ඒත් ඉතින් ආදරණීයන් බලන්න ඕන නිසා ඉක්මනටම යනවා. බලමු. කවුද ඇවිල්ලා ඉන්නේ කියලා ගෙදරින් එක්ක යන්න. ඔන්න දැන් මාව ගන්න ඇවිල්ලා ඉන්නේ ගෙදරින්. බලමු මොන වගේ දෙයක් වෙන්නේ කියලා. මෙතන ඉඳාගෙන යන්න. ඇවිල්ලා ඉන්නේ. ඔන්න එනවා. ඔන්න ඇවිල්ලා ඉන්නේ ඉතින් එකයි යන්නේ. තරන් ඇවිල්ලා ඔන්න ඔය තමයි ක්‍රූස් ලයිෆ් මට වෙල්කම් එක දුන්නේ ලංකාවේ.